ආගම නිසා ඔබ අත්විඳින්නේ සැනසීමක්ද එහෙමත් නැත්නම් පීඩාවක්ද? ආගම කියලා කියන්නේ ලදරම් පරණ බර කරත්තයක්ද? එන්න අපි කතා කරමු. හැමදෙනාම බොහොම සාදරයෙන් පිළිගන්නවා වියමන YouTube නාලිකාව වෙතට. අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ආගම කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. වීඩියෝස් කිහිපයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ඒකේ පළවෙනි වීඩියෝ එක. මම බලාපොරොත්තු වෙනවා විවිධ ශාස්ත්‍රවලට අදාළ විද්වතුන් 5 දෙනෙක්ගේ නිර්වචන ආශ්‍රයෙන් ආගම කියලා කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න. මම මෙහිදී තෝරගත්තේ මානව විද්‍යාව, මනෝවිද්‍යාව, මනෝ විශ්ලේෂණවාදය සහ සමාජවාදයේ වැනි සබ්ජෙක්ට් පිළිබඳව විෂයක් ශාස්ත්‍රයන් පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස්. එම විද්වතුන් 5 දෙනා තමයි එඩ්වර්ඩ් ටයිලර්, එමිල් ඩුර්කයිම්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, කාල් මාක්ස් හා විලියම් ජේම්ස් කියන විද්වතුන් 5 දෙනා. අපි බලමු ඒ අයගේ අදහස් පිළිවෙලට. එඩ්වර්ඩ් ටයිලර් කියලා කියන්නේ මානව විද්‍යාඥයෙක්. ඔහු තමයි විද්‍යාත්මක රාමුවක ඉඳලා ආගම පිළිබඳව අධ්‍යයනය කරපු පළවෙනි විද්වතා. ඔහු රචනා කරනවා 1871 දී ප්‍රිමිටිව් කල්චර් එහෙමත් නැත්නම් ප්‍රාථමික සංස්කෘතිය සිංහලෙන් නම් ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථය තුළ ඔහු ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා මේ ආගම සම්බන්ධව. ඔහු කියනවා ආගම කියලා කියන්නේ ස්පිරිචුවල් බීයින්ග්ස් එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ජීවීන් පිළිබඳව තියෙන විශ්වාසයට කියලා. එතකොට ඔහු කියන විදිහට ආධ්‍යාත්මික ජීවීන් අපිට ඇසට පේන්නේ නැති ජීවීන් පිළිබඳව මිනිසුන්ගේ තියෙන විශ්වාස මත පදනම් වෙලා තමයි ආගම කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඔහු මානව විද්‍යාඥයෙක් නිසා ඔහුට ඕනි වෙනවා මේ මුළු ලෝකෙම තියෙන සියලුම ආගම් වලට පොදු වෙච්ච ඒ වගේම තමයි ආගමක් ඇතිවීම සඳහා බලපාන අවම සාධකයේ මත පදනම්ව නිර්වචනයක් ඉදිරිපත් කරන්න ආගම සම්බන්ධව. ඒකින්ද තමයි ඔහු ඉදිරිපත් කරන්නේ මේ ස්පිරිචුවල් බීයින්ග්ස් එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ජීවීන් පිළිබඳව තියෙන විශ්වාසය මගින් තමයි ආගම කියන දේ නිර්මාණය වෙන්නේ කියලා. ඔහු ඉදිරිපත් කරනවා ඇනිමිසම් කියලා සංකල්පයක්. එහෙමත් නැත්නම් අපි ඒකට සිංහලෙන් කියනවා සර්වාත්මවාදය කියලා. එහිදී ඔහු කියනවා ඈත අතීතයේ හිටපු මානවයා මරණය සිහින දැකීම වගේ කාරණා පදනම් කරගෙන තමයි මේ සර්වාත්මවාදය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඒක ගැන කතා කරමු ඉදිරි වීඩියෝවෙන් විස්තරාත්මකව. සර්වාත්මවාදයේදී මිනිසුන් විශ්වාස කරා කියලා කියනවා මිනිසුන්ටත් තියෙනවා ආත්මයක්. ඒ වගේම තමයි මිනිසුන් හැරුණකොට සත්වයන්ට ගස්ගල්, අහස, ගංගා සියලුම මේ ලෝකේ තියෙන හුලං වලට පවා يعني උලඟට පවා ඒ හැම දෙයකටම දේවත්වය ආරෝපණය කරලා ඒ දේවල් වලට අධිපති යම්කිසි දෙවියෙක් එහෙමත් නැත්නම් ඒවා ASCII යම්කිසි ක්‍රියාත්මක වෙන ජීවී ස්පිරිට් එකක් ජීවීමය සාරයක් තියෙනවා කියලා ආත්මයක් තියෙනවා කියලා සෝල් එකක් තියෙනවා කියලා විශ්වාස කරා. ඒකට ඒකත් එක්ක තමයි සර්වාත්මවාදය කියන දේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ සර්වාත්මවාදය කියන දේ මේ ආගම කියන දේ නිර්මාණය වීම සඳහා බලපෑමක් කියලා. එතකොට ඔහු ඉදිරිපත් කරන නිර්වචනය ඉදිරිපත් කරන්නේ සර්වාත්මවාදය සහ මානව පරිණාමය කියන සංකල්ප මූලික කරගෙන. එමිල් ඩුර්කයිම් කියලා කියන්නේ ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥයෙක්. ඔහු සමාජ විද්‍යාවට විශාල සේවයක් කරපු උගතෙක්. 1912 දී ඔහු රචනා කරනවා The Elementary Forms of the Religious Life කියලා ග්‍රන්ථයක්. ඔහු ඒකෙදි තමයි ඉදිරිපත් කරන්නේ ඔහුගේ අදහස් මේ ආගම සම්බන්ධව. ඔහු එහිදී කියනවා ආගම කියලා කියන්නේ පූජනීය දේවල් සම්බන්ධ විශ්වාස පද්ධතියක් සහ ඒවා පදනම් කරගෙන හැදිච්ච චාරිත්‍ර වාරිත්‍ර වලින් සැදුම්ලත් පද්ධතියක්. ඒකකයක් විදිහට සහ සමාජය ඒකාබද්ධ කරන ගම් එකක් ග්ලූ එකක් තමයි ආගම කියලා කියන්නේ. ඒක තමයි ඔහුගේ නිර්වචනය. එමිල් ඩුර්කයිම් මේ ආගම පිළිබඳව දැක්කේ සමාජය ඒකාබද්ධ කරන යම් පද්ධතියක් විදිහට. එහිදී ඔහු ඉදිරිපත් කරනවා තව සංකල්පයක් මේ ලෝකේ තියෙන සියලුම දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි ලෞකික සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් සහ පූජනීය දේවල්. මේ ලෝකයේ තියෙන සාමාන්‍ය දේවල් අපි පාවිච්චි කරන අපිට අල්ලන්න පුළුවන් අපිට ස්පර්ශ කරන්න පුළුවන් දේවල් අපිට ග්‍රහණය කරගන්න පුළුවන් දේවල් ගස් කොළන් මේ පෘථිවිය අහස
ඒ වගේම අපේ රස්සාව එදිනෙදා අපේ ජීවිතයේදී අපි අත්දින සාමාන්‍ය දේවල්. ඒ වගේම තමයි පූජනීය දේවල්. පූජනීය දේවල් කියලා කියන්නේ සමාජ සම්මතයේ ආරෝපිත යම්කිසි වැලියු එකක් තියෙන දේවල්. එතකොට ඒවා පූජනීයයි. ඒවා මිනිස්සු ගරු කරනවා, පූජාවට ලක් කරනවා. ඔහු ප්‍රශ්න කරනවා කොහොමද සාමාන්‍ය ගහක් පූජනීය වස්තුවක් බවට පත් වෙන්නේ? සාමාන්‍ය ගලක් කොහොමද ප්‍රතිමාවක් බවට පත් වෙන්නේ? සියලුම දෙනා සමාජයේ සියලු දෙනා වඳින පුදුන දෙයක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එහිදී ඔහු කියනවා ඒක ඒ වස්තුව තුළ තියෙන දෙයක් නෙමෙයි. ඒක තියෙන්නේ සමාජීය පුද්ගලයන්ගේ අභ්‍යන්තරේ. සමාජයේ විසින් ගොඩනගන ලද යම් ආරෝපිත වැලියු එකක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය බෝධියක් ඇසතු කියන වෘක්ෂය කොහොමද බෝධියක් බවට පත් වෙන්නේ? ඒක බෞද්ධ සමාජය ඇතුලේ බෞද්ධ කියන ආගමික ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපි සම්මත කරගෙන තියෙනවා මේක බෝධිය. ඒකට යම් ඒ වැලියු එක හැදිච්ච විදිහක් තියෙනවා. එතකොට ඒක බෝධිය සහ අපි ඒකට ගරු කරනවා. එතකොට ඒක අපිට සාධාරණයි. හැබැයි ඒක වෙනත් ආගමික කෙනෙක්ට ඒක සාධාරණ නැහැ. එයාට ඒක නිකම්ම ගහක් විතරයි. ඒ වගේම තමයි යම්කිසි කන්දක් තියෙනවා. ඒ කන්ද කෙනෙක්ට ඒකේ ලොකු වටිනාකමක් නැහැ. හැබැයි ඒක අපිට වටිනවා. මොකද ඒකත් එක්ක සම්බන්ධ අපේ ආගමේ යම්කිසි කාරණාවක් බැඳිලා තියෙනවා. එතකොට අපි ඒකට වන්දනාමාන කරනවා. අපි ඒ කන්ද තරණය කරලා ගිහිල්ලා වන්දනාමාන කරගෙන අපි විශ්වාස කරනවා ඒකෙන් අපිට පිනක් යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගෙනවා කියලා. ආන් ඒ වගේ පූජනීය අර්ථයක් ඒකට අපි ආරෝපණය කරලා තියෙනවා. එමිල් ඩුර්කයින් එහිදී කියනවා මිනිස්සු එකට ඉඳගෙන ගාථා කියනකොට, පෙරහැරක යනකොට, යම්කිසි ආගමික දෙයක් කරනකොට මේ සමාජය ඒකාබද්ධ කරලා ඒකාබද්ධ වෙලා යම්කිසි දෙයක් සිද්ධ කරනකොට මිනිස්සුන්ට එන උත්තේජනයක්. හිතට යම්කිසි අපි තනි වෙලා නැහැ වගේ හැඟීමක්. අපි හැමෝම එකට ඉන්නවා කියන යම්කිසි බල සම්පන්න අර්ථයක්. එතකොට ඒකට කියන්නේ power of society කියලා. අන්න ඒ හැඟීම ඒක එන්නේ ආගමෙන් සහ ඒක තියෙන්නේ දෙවියෙක් ළඟවත් අදෘශ්‍යමාන බලවේගයක් තුල නෙමෙයි. ඒක මේ සමාජයේ අස්සෙන්ම මිනිස්සුම තමයි ඒක නිර්මාණය කරගත්තේ කියලා. එතකොට පැහැදිලිව ඔහු සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බොහොම හරි ලස්සන විදිහට මේ ආගම පිළිබඳව දැකලා තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ මනෝ විශ්ලේෂණවාදයේ පියා. father of psychoanalysis. යම් විවේචනාත්මක දෘෂ්ටියකින් තමයි මේ ආගම දැක්කේ. හැබැයි ඔහුගේ විවේචනාත්මක දෘෂ්ටියට පවා පදනමක් තියෙනවා. මෙතෙක් වෙලා කතා කරපු සියලු දෙනාටමත් එහෙමයි. ඔවුන් ඒ ආගම පිළිබඳව ඉදිරිපත් කරපු අදහස් වලට පදනමක් තියෙනවා. නිකාම්ම දේවල් ඉදිරිපත් කරා නෙවෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1927 දී ලියන ග්‍රන්ථයක් The Future of an Illusion කියලා ග්‍රන්ථයක්. ඔහු එහිදී තමයි මේ ආගම පිළිබඳව ඔහුගේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඔහු එහිදී කියනවා ආගම කියලා කියන්නේ විශ්වීය ව්‍යාධියක්. එහෙමත් නැත්නම් Universal Obsessional Neurosis එකක් කියලා. ඔහු කියනවා ආගම කියන දේ නිර්මාණය වෙන්නේ අපේ අවිඥානය තුළ unconscious එක ඇතුලේ තියෙන ඉටු කරගන්න බැරි වුණ ආශාවන් මත පදනම්. ඒවා ඉටු කර ගැනීමේ තදබල අපේක්ෂාව අවශ්‍යතාවය සඳහා වෙනුවෙන් තමයි ආගම කියන දේ ඒ සංකල්පය නිර්මාණය වෙන්නේ කියලා. මම මේ පිළිබඳව පරිණාමීය සහ සමාජීය දෘෂ්ටි කෝණයකින් ඊළඟ වීඩියෝ එකේදී ආගම ඇතිවීම සඳහා හේතු ගැන කතා කරනකොට අපි මේ ගැන විස්තරාත්මකව කතා කරමු. ඔහු ඉදිරිපත් කරනවා father figure කියලා සංකල්පයක්. ඒ කියන්නේ පියාගේ ප්‍රතිරූපය. එහිදී ඔහු මේ ආගම කියන දේ ඇතිවීමට බලපාපු හේතු සාධකය. ඔහුගේ මේ නිර්වචනය ඔහු ඉදිරිපත් කරන්නේ අන්නේ පදනමේ ඉඳලා. ඔහු කියනවා පුද්ගලයන්ට තාත්තා කියලා කියන්නේ අපේ හැම අසරණ භාවයක් අපි සපුරා ගැනීම සඳහා අපි තාත්තව පාවිච්චි කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ කුඩා කාලේ අපි අපේ අසරණ භාවයන් යම් මට මේ දේ කරන්න බෑ මගේ තාත්තා මට ඉන්නවා ඒ දේ කරලා දෙන්න. ඔන්න ඔය වගේ සංකල්පයක් තියෙනවා. ලොකු වුණාට පස්සේ පුද්ගලයා ලොකු වුණාම ඔහුට ඔහුගේ තාත්තා සමහරක් විට නැහැ. දැන් මේ කියන සංකල්පය ඔහු පැහැදිලි කරන්නේ ලොකු වුණාට පස්සේ තාත්තා නැහැ කියලා හිතාගෙන. එතකොට තාත්තා නැහැ. එතකොට මේ අසරණ ඔහු ඒ වෙනකොට අත්විඳින යම් දේවල් සමාජමය කාරණා වෙන්න පුළුවන්. එහිදී ඔහු තමන්ගේ අසරණ භාවය තමන්ගේ පොඩි කාලේ අසරණ භාවය නැති කරගන්න තමන්ට තාත්තා හිටියනේ. අන්න ඒ තාත්තා කියන
ඒ පීතෘ සංකල්පය ඔහු අහසට ආරෝපණය කරලා අහස තුල තමන්ට පිහිට වෙන තමන්ගේ අසරණ භාවයට පිහිට වෙන යම්කිසි දෙවියෙක් අදෘශ්‍යමානමය කාරණාවක් පිටතින් නිර්මාණය කර ගන්නවා. එතකොට ඔහු කියනවා ආගම කියලා කියන්නේ සත්‍යක් මත පදනම් වෙච්ච කාරණාවක් නෙමෙයි, ඒක ඉලූෂන්. ඒක මායාවක් මත පදනම් වෙච්ච කාරණාවක්. අපේ හිත ඇතුලෙන් අපි හදාගත්ත මායාවක් මත පදනම්ම තමයි ආගම කියන සංකල්පය විහිලා තියෙන්නේ කියලා. ඉතින් ඔහු ඉදිරිපත් කරන්නේ යම්කිසි විවේචනාත්මක දෘෂ්ටියක් ආගම පිළිබඳව. කාල් මාක්ස් කියලා කියන්නේ 19 වෙනි සියවසේදී මහා පෙරලියක් කරපු සමාජවාදී චින්තකයෙක්. ඔහු දාර්ශනිකයෙක්. ඒ වගේම තමයි සමාජවාදය කියන සංකල්පය ලෝකයේ පුරා ප්‍රචලිත කිරීමට, ඒක සංවර්ධනය කිරීමට විශාලම දායකත්වයක් සපයපු විද්වතෙක්. කාල් මාක්ස් ආගම පිළිබඳව කරන නිර්වචනය ඔහු කියනවා ආගම කියලා කියන්නේ පීඩිතයාගේ සුසුමයි. එය ජනතාවගේ අබින් කියලා. අබින් කියලා කියන්නේ සමාජයේදී වේදනා නාශකයක් විදිහට, පේන් කිලර් එකක් විදිහට පාවිච්චි කරපු එකක් සහ ඒක මද්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔහු කියනවා සමාජයේ පන්ති පරතරය පවත්වාගෙන යාම සඳහා තමයි ආගම කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ, සහ ඒක නිර්මාණය කරලා තියෙන පාලකයෝ විසින්. ඔහු ආගම පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගන්න තියෙන්නේ යම් අපේ මනුස්ස පරිණාමයේ යම් කිසි කාල සීමාවක් ගියාට පස්සේ තැනක ඉඳලා. ඒ සමාජය ඇතුලේ ආගමික පූජකවරු අපි මම මේ සංකල්පය පස්සේ පැහැදිලි කරනවා ඩොග්මා. අපි එහෙම ඩොග්මා කියලා සංකල්පයක් තියෙනවා. කියන්නේ ආගමික බලාධිකාරී. බලාධිකාරියට මගින් මිනිස්සුන්ව පීඩාවටපත් කිරීම. එතකොට අන්න ඒ වගේ සමාජයක් තුල තමයි මාක්ස් ජීවත් වුනේ. එතකොට එහිදී ඔහු මේ ආගම පිළිබඳව දක්වපු සංකල්පය ඔහු දැක්කේ ආගම කියන දේ පරිහරණය කරමින් මිනිස්සුන්ව පාලනය කිරීමට පාලකයන් උත්සාහ කරා. එතකොට ඔහු ඒක දැක්කා පාලකයෝ පූජක පක්ෂය සහ පාලක පක්ෂය මේ දෙකම එකට සමගාමීව ගියපු දෙකක්, සහ ඒවා මගින් සමාජය පාලනය කරා කියන එක. සහ ඒකෙදි මේ පීඩාවට ලක්වෙච්ච දුප්පත් ජනතාව, බොහෝ වෙලාවට දුප්පත් ජනතාව, එතකොට ඒ පීඩාවට ලක්වෙච්ච මිනිසුන් තමන්ගේ පීඩාව නැති කර ගැනීමට ආගම කියන දේ පාවිච්චි කරා කියන එක. ඒක ජනතාවගේ අබින් කියලා කිව්වේ ඒකයි. මිනිස්සුන්ගේ තියෙන චිත්ත වේදනාවන්, කායික වේදනාවන් නැති කර ගැනීමට මිනිස්සු ආගමික විශ්වාස, ආගමික චාරිත්‍ර වාරීත්‍ර, පුද සත්කාරවලට පෙළඹුණා කියන එක. ඒ එතනට ගිහිල්ලා තමයි ඒගොල්ලෝ තමන්ගේ අර දුක කියන දේ නැති කරගත්තේ. සහ ඔහු කියනවා පාලකයන්ට සමාජය පාලනය කරගන්න පහසු වෙන යම් මෙවලමක් විදිහට ආගම පාවිච්චි වුණා කියන එක. ඒක අපි ඉදිරි වීඩියෝ එකකදී අපි කතා කරමු විස්තරාත්මකව. මොකද ඒකට වෙනම මාතෘකාවක් තියෙනවා. විලියම් ජේම්ස් කියලා කියන්නේ ඇමරිකානු මනෝවිද්‍යාඥයෙක්. ඒ වගේම තමයි ඔහු ඇමරිකානු දාර්ශනිකයෙක්. ප්‍රැග්මැටිසම් වගේ ප්‍රායෝගික වාදයේ වගේ වැදගත්, ඉතාම වැදගත් සංකල්ප මේ ලෝකෙට ඉදිරිපත් කරපු විද්වතෙක් තමයි විලියම් ජේම්ස් කියලා කියන්නේ. ඔහු හරිම සමබර අදහසක් තමයි ආගම පිළිබඳව ඉදිරිපත් කරන්නේ. ඔහු කියනවා ආගම කියලා කියන්නේ ආයතනික රාමුවකින් ඔබට ගියපු යම් පුද්ගලික ආධ්‍යාත්මික අත්දැකීමක් කියලා. ඔහු කියනවා විශාල පල්ලි, පන්සල්, කෝවිල් මේ දේවල් ඒවා ආයතනික රාමුව කියලා කියන්නේ ඒවට. එතකොට ඒ දේවල් තියෙන්න ඕනේ නැහැ. ඒවා ඇතුලේ තියෙන ඒකට නෙමෙයි ආගම කියලා කියන්නේ. නියම ආගම කියලා කියන්නේ පෞද්ගලික පුද්ගලයා අත්විඳින ආධ්‍යාත්මික තත්වයන්. පුද්ගලයෙකුගේ මනස හා විශ්වය අතර එමත් නැත්නම් ස්වභාව ධර්මයත් එක්ක තියෙන ගැඹුරු සම්බන්ධතාවය. එතන තමයි ආගම කියන දේ තියෙන්නේ කියලා තමයි නියම ආගම තියෙන්නේ. අන්න එතන කියලා තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. විලියම් ජේම්ස් කියනවා ආගමේ තියෙනවා ටයිප්ස් දෙකක්. කියනවා එකක් තමයි ෆස්ට් හෑන්ඩ් රිලිජන්, දෙක තමයි සෙකන්ඩ් හෑන්ඩ් රිලිජන්. ෆස්ට් හෑන්ඩ් රිලිජන් කියලා කියන්නේ පළමු පෙළ ආගම කියන එක. එහිදී ඔහු කියනවා මේ යම්කිසි ශාස්ත්‍රවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ ශාස්ත්‍රවරයාගේ එහෙනම් ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික අත්දැකීම, පුද්ගලික ආධ්‍යාත්මික අත්දැකීම, ඒක තමයි පළවෙනිම කාරණාව. ඒ කියන්නේ පළමු පෙළ ආගම කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ බෝධිය මුලට ගිහිල්ලා තමන් අත්විඳින ගැඹුරු අවබෝධය, ඒක ආයතනික රාමුවක්වත් එහෙම වෙන කාරණාවක් නෙමෙයි. ඒක ඇවිල්ලා තමන්ම අවබෝධ කරගත්ත දෙයක්.
තමන් අවබෝධ කරගත්ත දේ ආධ්‍යාත්මික එක්ස්පීරියන්ස් එක යාගේ. එතකොට ඒක තමයි පළමු පෙළ ආගම කියලා කියන්නේ. second hand religion එහෙම නැත්නම් දෙවන පෙළ ආගම කියලා කියන්නේ අර පහළ වෙච්ච ශාස්ත්‍රවරයාව අනුගමනය කරපු එයාගේ ඉගැන්වීම් ඉගෙන ගන්න පිරිසක් හම්බ වෙනවනේ දෙවනියට. එතකොට අන්න ඒගොල්ලෝ අර ශාස්ත්‍රවරයා මුල් කරගෙන ඒගොල්ලෝ ආගමික රාමුවක් ගොඩනගනවා. එතනදී ඒගොල්ලෝ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් යම්කිසි සංස්කෘතිකමය කාරණා කිහිපයක් ගොඩනගනවා මේ නීති රීති ඇවතුම් පැවතුම් චාරිත්‍ර වාරිත්‍ර ටිකක් ගොඩනගා ගන්නවා මේක සම්බන්ධ කරගෙන. එතකොට එහෙකෙදී ඒ ශාස්ත්‍රවරයාගේ මුල් කෙනාගේ අදහස් වෙනස් වෙලා එයාගේ පරමාර්ථයන් බලාපොරොත්තු වෙනස් වෙලා මේ දෙවනි පෙළ ආගම කියන තැනට එනකොට එතකොට එතනදී සමස්තය අර මුල තිබ්බ දේවල් සමස්තය සමහර අවස්ථාවලදී සමහර ආගම්වලදී ඒක හිම වෙලා තියෙනවා. සමහර ආගම්වලදී සමහර අවස්ථාවලදී ඒ සමස්තය වෙනස් වෙලා ගිහිල්ලා වෙනමම ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ වෙනමම අරමුණු කිහිපයක් අරමුණු රාමුවක් ඇතුලේ ඒ අය ඩෙවලොප් වෙලා සංවර්ධනය වෙලා යනවා. ඔවුන්ට කිසිදු පෞද්ගලික අත්දැකීමක්වත් මනසේ කිසිදු ඩෙවලොප්මන්ට් එකක් නැත්නම් වෙනස් වීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඕන් කරන්නේ අර හදාගත්ත ආගමික ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අන්ධ භක්තියෙන් යුක්තව ඉන්න එක. ඩොග්මා එකක් ඇතුලේ ජීවත් වෙන එක තමයි කරන්නේ. විලියම් ජේම්ස් ඉදිරිපත් කරන ප්‍රැග්මැටිසම් එහෙම නැත්නම් ප්‍රායෝගික වාදය කියලා එකක්. ඔහු ඒදී කියනවා සත්‍ය කියන දේ ප්‍රායෝගිකත්වයේ මත පදනම්ම තමයි ගොඩ නැගෙන්නේ කියන එක. යමක් සත්‍ය වෙන්නේ ඒක කොච්චර දුරකට අපේ ජීවිතයට ප්‍රායෝගිකව වටිනවද කියන කාරණාව මත. හරි ප්‍රැක්ටිකල් වැලියු එක මත තමයි යමක් සත්‍ය බවට පත් වෙන්නේ කියන එක. එතකොට ආගම කියලා කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රායෝගික ජීවිතය සුවපත් කර ගැනීමට සහ සංවර්ධනය කර ගැනීමට මානසික සහනය වෙනුවෙන් ගොඩනැගෙච්ච කාරණාවක් විදිහට තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. එහිදී ඔහු කියනවා දෙවියෝ ඉන්නවද එහෙමත් නැත්නම් පරම සත්‍ය මොකක්ද කියන එක හොයනවට වැඩිය ප්‍රායෝගිකව තමන්ගේ ආධ්‍යාත්මික අත්දැකීම ස්පර්ශ කරන්න උත්සාහ කරන එක තමයි වඩා වැදගත් කියන්නේ. එතකොට බොහොම පැහැදිලි ආගම කියලා කියන්නේ මොකක්ද කියලා එක ෂොට් එකකින්ම එහෙම කියන්න බෑ. ආගම කියන එක අපිට දැන් බුදුදහම වගේ දැන් මම මගේ භූමිකාවත් එක්කලා මම ආගම කියන්නේ මේක කියලා බුදුදහම ආශ්‍රයෙන් කිසි ආගමික රාමුවක් ඇතුලේ ඉඳගෙනම ආයෙත් ඒක ගැන විස්තර කරන්න ගියා නම් එහෙම ඒක වැඩක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒකින්ද තමයි අපි හැමෝටම එකග වෙන්න පුළුවන් විදිහේ දැනුම් පද්ධති කිහිපයක් ආශ්‍රයෙන් මේ ආගම කියන්නේ මොකක්ද කියන එක ගැන ඩිෆයින් කරගත්තා. එතකොට සමස්තයක් විදිහට අපි ගත්තොත් එහෙම ආගම කියලා කියන්නේ ආධ්‍යාත්මික අර්ථයක් වෙනුවෙන් ගොඩනැගිච්ච ඒ වගේම තමයි ආදී මානවයාගේ මනස තුල නිර්මාණය වෙච්ච මනෝවිද්‍යාත්මක සාධක ඔස්සේ පරීක්ෂා කළ හැකි අරිම ස්වභාවික කාරණාවක් කියන එක. ආගම නිසා පසුකාලීනව මිනිස්සු අත්විඳ දුක ඒක නිසා මිනිස්සුන්ගේ ජීවිතයට සිද්ධ වෙච්ච විනාශයන් ලෝකයට සිද්ධ වෙච්ච විනාශයක් බොහෝමයක් තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. මේ ඊළඟ වීඩියෝ එකකදී අපි මම අනිවාර්යෙන් ඒක කතා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නේ මම විශ්වාස කරනවා ආගම කියන එක මොකක්ද සම්බන්ධව ඔබටම යම් අදහසක් ඇති. ආගම කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන මේක මගේ වචන වලින් මගේ අදහසක් විදිහට ඉදිරිපත් කරනවට වැඩිය අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් විදිහේ දැනුම් පද්ධති කිහිපයක් ආශ්‍රයෙන් මම ඔබට මේක පැහැදිලි කරේ. එතකොට ඔබටම පුළුවන් ආගම කියන්නේ මොකක්ද කියන එක ගැන යම් අදහසක් ගොඩනගා ගන්න තමන්ගේ ඔළුව ඇතුළෙන්ම. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙනවා ආගම ඇතිවීමට බලපාපු හේතු සාධක මනෝවිද්‍යාත්මක පදනමකින් සහ මානව පරිණාමීය පදනමකින් විග්‍රහ කිරීමට. ඉතින් ඒ වීඩියෝ එකත් වෙනකම් රැඳිලා ඉන්න මාත් එක්කම අද වීඩියෝ එක මේ විදිහට සමාප්ත වෙනවා. ඔබ හැම දිනකටම ජය වේවා.